අයිබෝවන් ඔයාල මේක තුලා ඉන්නේ එසට එක අපේ YouTube channel එකේ ගෙනල්ලා තියෙන තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඔයාලට ඩිස්ප්ලේ වෙලා තියෙන වගේ ලස්සන ටියුට් කවර් ඩිසයින් එකක් කොහොමද Photoshop පාවිච්චි කරලා ඉතාමත් ලස්සනට සහ ඉතාමත් ඉක්මනින් කොහොමද ඩිසයින් කරගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳලා මේක ඉතාමත් ලස්සනට කරගන්න. ඉතින් ඔයාලට එක මතක් කරනවා ඔයාලා අපේ channel එක තාම subscribe කරන්න. සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම යන් අපේ අද වීඩියෝ එකට. හරි. ඉතින් මේ ඩිසයින් එකට අවශ්‍ය වෙන ඇසෙට්ස් ටික මම පළහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් විදියට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක හරහා මේකට අවශ්‍ය වෙන ඉමේජ් ටික ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න. ඉතින් මුලින්ම ඔයාලගේ Photoshop එක ඕපන් කරගන්න ඕන. මම මේ විදිහට මම පින් කරලා තියෙන Photoshop එක ඕපන් කරගන්නා. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පළවෙනියටම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් අලුත් ඩිසයින් එක හදා ගන්න ඕනේ. හින්දා මෙන්න මෙතන තියෙන create new කියන බටන් එකට ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ මට මෙතන new document කියන ටැබ් එක ඕපන් වෙලා තියෙනවා. මම මෙතෙන්දී මෙන්න මෙතන තියෙන print කියන ටැබ් එකට යනවා. හරි. print කියන එකට ගියාට පස්සේ මට මෙතනින් ගොඩක් preset බලා ගන්න පුළුවන්. A4, A6, A5 සහ මෙන්න මෙතන තියෙන අපිට අවශ්‍ය වෙන A3 කියන එක. නමුත් ඔයාලට පේනවා ඇති මෙතෙන්දි මේ කොලේ තියෙන්නේ මේ අතට. නමුත් අපි ඩිසයින් එක කරගන්නේ මෙන්න මේ පැත්තට හින්දා මට ඒක අනිත් පැත්ත ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම මෙතන height එකට තියෙන 420 width එකට දා ගන්නවා. ඒකට මම මෙතනින් width එකට 420 කියලා දා ගන්නවා. එතකොට height එකට මම මෙන්න මෙතන තියෙන width එක විදිහට කලින් තිබ්බ 297 කියන මිලිමීටර්ස් ටික දා ගන්නවා. මෙතෙන්දි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මිලිමීටර්ස් මේකෙන් තමයි මම මෙතෙන් දිග මැනලා තියෙන්නේ. නමුත් ඔයාලට පුළුවන් පික්සල් කියන එකට ඕනනම් මාරු වෙන්න. පික්සල් වලට මාරු වුණොත් එහෙම ඔයාලට මෙන්න මේ ඉලක්කම් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් කැමති විදිහකට කරගන්න. ඊට පස්සේ මම මෙතනින් නමක් දෙනවා. මම මෙතනින් නම විදිහට දෙන්නේ cute cover design කියලා. හරි. ඔය විදිහට මම මගේ නමක් දීලා ඉවරනාට පස්සේ මම මෙතනින් create button එකට ක්ලික් කරනවා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් මම මුලින්ම කරන්නේ උදාහරණයක් විදිහට ඔයාලගේ රූලර්ස් ඇක්ටිව් වෙලා නැහැ කියන්නකෝ. ඔයාලට පුළුවන් ඔයාලගේ රූලර්ස් ටික ඇක්ටිව් කරගන්න මුලින්ම. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ control එකයි R එකයි press කරන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රූලර්ස් ඇක්ටිව් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ අපිට මේ ඩිසයින් එක අපි කැමති විදිහට කරන්න යොත් එහෙම හදිසියෙන් මේ ඩිසයින් එක print out එකක් ගන්නකොට ඒ කියන්නේ print එකට දැම්මට පස්සේ හදිසියෙන් මේ ඩිසයින් එක එයාලා කපන්න පටන් ගත්තොත් එහෙම අපේ ටෙක්ස්ට් එහෙම කැපෙන්න පුළුවන්. මොකද අපි හරියටම තැන සිලෙක්ට් කරලා මේකේ මාජින් එක පැඩින් එහෙම තියලා හරියට කරේ නැත්තම්. ඒක නිසා මම මුලින්ම මේකෙදි මගේ ඩිසයින් එකෙන් පිට යන්නේ නැති වෙන විදිහට මම මේක හදාන්න ඕනේ හින්දා මෙතන මම රූලර්ස් ටිකක් ඇඩ් කරගන්නවා. එතින්දි මම කරන්නේ view කියන එකට ගිහිල්ලා new guide layout කියන එකට ක්ලික් කරගන්න එක. ඊට පස්සේ මෙතන preset කියන එක custom වලට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන column කියන එකේ tick එක on කරගන්න ඕන. on කරගෙන මෙතන number එක විදිහට උදාහරණයක් විදිහට මේ මුකුත් තියෙන්නේ නැහැ. මම මේ ටික ඔක්කොම අයින් කරගන්නම්. එතකොට ඔයාලට මේක ලේසියෙන්ම මට පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඔයාලා open කරාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලට බලන්න column වල තියෙන එකේ number එක 2 කියලා මෙතන type කරගන්න. ඊට පස්සේ ග්ලටර් කියන එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් 472 කියලා මේ විදිහට ලියා ගන්න. මේක පික්සල් වලින් තමයි වැදෙන්නේ. ඊට පස්සේ මෙතන මාජින් කියන එකට ආවට පස්සේ මට මෙතන උඩ ඉඳන් මාජින් එකක් සහ මෙතන මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් මාජින් එකක් අවශ්‍ය වෙනවා. මොකද හදිසියෙවත් මේ ඩිසයින් එක print එකෙන් පස්සේ මොකක් හරි වෙලා කපන්න පටන් ගත්තොත් එහෙම මගේ ඩිසයින් එකේ භාගයක් පිට යන්න පුළුවන් වෙන හින්දා මෙතෙන්දි මම ටොප් එකේ සහ මේ හැම එකටම මාජින් එක 230යි පික්සල් වන විදිහට තමයි දෙන්නේ. මම මෙතනින් හැම එකේම 230 කියලා මේ විදිහට ටයිප් කරලා ඉවර කරගන්නවා. ඊට පස්සේ මම ඕකේ බටන් එක ක්ලික් කරනවා. හරි. වැදගත්ම කාරණා වෙන්නේ අපේ මේ පැත්තේ සයිඩ් එක සහ මේ පැත්තේ සයිඩ් එක වෙන් කරගන්න අපිට මෙතෙන්ට සෙන්ටර් ලයින් එකක් දාගන්න වෙනවා. ඒක දාගන්න විදිහ ඔයාලා දන්නේ නැත්නම් ඔයාලට තියෙන්නේ මේ පැත්තේ රූලර් එකට ඇවිල්ලා මෙතනින් මවුස් ක්ලික් කරගෙන මේ පැත්තට ඇදගෙන එන එක.
මේ පැත්තට ඇදන් එද්දි මෙතන මැදට ආවට පස්සේ මේ මැද හරියට ආවට පස්සේ අපේ රූල් එක ටිකක් නවතිනවා. ඒ නවතින තැනින් ඔයාලට පුළුවන් අත්හරින්න. ඒක තමයි අපේ සෙන්ටර් පොයින්ට් එක. හරි. දැන් අපි අපේ මූලික දේවල් ටික කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඩිසයින් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න එක. මම මුලින්ම මේ පැත්තේ සයිඩ් එක තමයි ක්‍රියේට් කරගන්න යන්නේ. එතකොට අපේ ඩිසයින් එක ඔයා හිතන්නකෝ උදාහරණයක් විදියට මේක A3 කොලයක් නම් මේක A3 කොලයක් නම් අපේ ඩිසයින් එක හැදෙන්නේ මෙන්න මේ වගේ. එතකොට මේ පැත්ත සහ මේ පැත්ත කියලා සයිඩ් දෙකක් තියෙනවා. එතකොට මුලින්ම මම මේ පැත්ත සයිඩ් එක තමයි ඩිසයින් කරගන්නේ. එතකොට මම මේ පැත්තට එනවා. ඊට පස්සේ මම මෙතෙන්දී මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මුලින් ඩිසයින් කරගන්නේ. ඒකින්ද මම මෙතෙන්ට U අකුර කීබෝඩ් එකේ U ප්‍රෙස් කරලා රෙක්ටැන්ගල් ටූල් එක අරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් රෙක්ටැන්ගල් එකක් ඇද ගන්නවා මේ පැත්තේ සයිඩ් එකෙන් භාගයකට වැඩිය ටිකක් වැඩි වෙන විදිහට. තමන්න මේ වගේ හරියකින් තියලා මම නවත්තනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ මගේ රෙක්ටැන්ගල් එක මේ විදිහට දැන් ඩිසයින් එකේ තියෙනවා. මම මෙතෙන්දී පාවිච්චි කරන පාටවල් දෙක තමයි කහ සහ ටිකක් කළු හරියෙන් යන අලු පාටක්. ඉතින් මේ පාටවල් දෙක තමයි මම මේ ඩිසයින් එක පුරාවටම යූස් කරන්නේ. එතකොට මම පාවිච්චි කරන කහ පාට මගේ ඩිසයින් එකට දැනටමත් ඇවිල්ලා ඉවරයි. එතකොට මම කරන්නේ මගේ ඊරක රෙක්ටැන්ගල් එක ඇද ගන්න ඕනේ හින්දා මේකෙම ඩුප්ලිකේට් එකක් අරගන්නවා Ctrl J දීලා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ලේයර් පැලට් එකේ rectangle 1 copy කියලා එක ඇවිල්ලා තියෙනවා. මම මේක චුට්ටක් පල්ලෙහාට ඇද ගන්නවා. ඊට පස්සේ Ctrl T දීලා මේක මෙහෙම shift එකත් එක්ක අල්ලලා පල්ලෙහාට අදිනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට Ctrl T දාලා shift එකත් එක්ක පල්ලෙහාට ඇද ගන්නවා මෙතන ඉවර වෙච්ච තැනට. ඊට පස්සේ මම මෙතන මේ tool එක අරගන්නවා properties වලට යනවා මේකේ. ඊට පස්සේ මම මෙතන color වලට ගිහිල්ලා මෙතෙන්දී මම පාවිච්චි කරන කළු පාටට මේක වෙනස් කරගන්නවා. හරි. හරි. මම කළු පාට එක වෙනස් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක තාමත් මේ විදිහට තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතනින් චුට්ටක් ලොස් වෙලා තියෙනවා අපේ ඩිසයින් එක. අපි ඒක හදා ගන්න ඕන. මොකද මේක print එක ගද්දි මේක මොන වගේ බලපෑමක් වේද කියලා අපිට හිතන්න බැරි හින්දා. හරි. ඊට පස්සේ මම මේ පැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩිසයින් කරගන්නවා. ඒකට මම කරන්නේ මෙන්න මේ කියන මම මේ කළු පාට වගේ රෙක්ටැන්ගල් එකේ ඩුප්ලිකේට් එකක් කරගන්නවා Ctrl J දීලා. ඊට පස්සේ මම මේක මේ පැත්තට මෙහෙම ඇදන් ඇවිල්ලා Ctrl T දීලා මේක ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා shift එකත් ඔබාගෙන උඩට. හරි. දැන් අපි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ඉවරයි. හරි. ඊට පස්සේ මම කරන්නේ අපේ ලේයර් පැලට් එකට ඇවිල්ලා මේ තුනම shift එකත් එක්ක ක්ලික් කරලා Ctrl G දීලා මේක group එකක් කරගන්නවා. මම මේ group එකේ නම විදිහට දෙන්නේ background කියලා. හරි. background කියලා මම මේ group එකේ නම දුන්නා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට අපේ assets ටික එහෙම නැත්නම් image ටික add කරගන්න එක. හරි. මම දැන් මගේ image ටික හොයාගෙන යනවා. ඉතින් මම මගේ file explorer එක open කරගෙන image ටික හොයාගන්නකම් ඔයාලා චුට්ටක් වෙලා බලන් ඉන්න. හරි. මේ විදිහට මම මගේ assets ටික හොයාගත්තා. දැන් මම ඉන්නේ මෙන්න මේ assets folder එකේ. ඔයාලට පුළුවන් මේ image දෙක පල්ලෙහා දෙන link එකේ තියෙන description එක මේ පල්ලෙහා description එකේ තියෙන link එක පාවිච්චි කරලා download කරගන්න. මම කලින් කිව්වා වගේම හරි මම මුලින්ම මේ පැත්තේ side එකට image එක add කරගන්නවා. මම මේ image එක විදිහට මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. මම මේක මේ විදිහට drag and drop කරගන්නවා මේ පැත්තට. ඉතින් මේක ගොඩාක් සරල design එකක්. උදාහරණයක් විදිහට ඔයාලා graphic design කරනකොට ඔයාලට මොකක් හරි වැඩ එකතු වෙලා ඔයාලට වැඩ කරගන්න වෙලාවක් නැති වෙලා කරගන්නම අමාරු වෙලාවක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් මේ වගේ සරල ඩිසයින් එකක් පාවිච්චි කරන්න. ඉතින් සරල වුණා කියලා මේක ඇති කැතකුත් නැහැනේ. ඒකට ඔයාලට පුළුවන් මේක තමත් ඩිසයින් එක සයි තමත් කාලය ගොඩක් ඉක්මනට මේක අරට කරගන්න පුළුවන්. හරි. මේ විදිහට මම image එක drag and drop කරගත්තට පස්සේ මම මේකේ text ටික add කරගන්නවා. තමත් සරල text ටිකක් තියෙන්නේ. මම මුලින් මේකේ subject එක type කරනවා. මම දැන් text tool එක අරන් T1 text tool එක අරගෙන design එකේ කැමති තැනක් click කරගෙන මේ විදිහට මම දෙනවා මෙතනින් English කියලා. හරි English කියලා මම මේ විදිහට type කරාට පස්සේ V ඔබලා Ctrl T දීලා මේක ටිකක් transform කරගන්නවා. ඒ කියන්නේ ටිකක් ලොකු කරගන්නවා. ඊට පස්සේ මම මේක design එකේ මැද හරියට අරගන්නවා. හරි මේ වගේ size එකට ආවට පස්සේ මම මේක නවත්තලා මේකෙම duplicate එකක් අරගන්නවා Ctrl J දීලා.
ඊට පස්සේ මම මේක වෙනස් කරනවා T tool එක අරගෙන text tool එක අරගෙන language කියලා මෙතන capital ගහගන්න. හරි. දැන් ඒකත් හරි. දැන් මම කරන්නේ ඒක ටිකක් පොඩි කරගන්නවා. මොකද size එක. ඒ ගොඩක් මම මේක මේ size එකෙන් වගේ තියලා මෙන්න මෙතෙන්ට අරගන්නවා. අරගෙන ඉවර වෙලා මම මේක ටිකක් arrow keys පාවිච්චි කරලා මෙහෙට අරගෙන ආයෙත් ටිකක් පොඩි කරගන්නවා මේ h එක ඉවර වෙන තැනට. ඒක ටිකක් finishing look එක මේකට එන හින්දා හරි. දැන් තමයි ලස්සන්ට අපේ ඩිසයින් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙතෙන්දී ඇඩ් කරගන්නවා GCE O level කියලා. ඒ කියන්නේ General Certification of Education Ordinary level කියලා. ඉතින් මේක ටිකක් ලොකුවට දාගද්දි ටිකක් පොඩි ලුක් එකකුත් එනවා සහ ටිකක් ලස්සනයි. එතකොට නිකම්ම O level කියනකට වැඩි. හරි. දැන් මම මේක ටිකක් උඩට ගන්නම් මොකද පේන්නේ නැති හින්දා. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. මම මෙතන ටයිප් කරගන්නවා හරි. මම මේක මේ විදිහට වෙනස් කරගත්තට පස්සේ මේක ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා මේ සයිස් එකට වගේ. ඊට පස්සේ මම මේක ටිකක් පල්ලෙහාට අරන් ඇවිල්ලා මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්නවා. හරි මම මේක ටික චුට්ටක් ලොකු කරගන්නවා පේන විදිහට. ඊට පස්සේ මම control T දීලා මේ දෙයට මේක properties ටික අරගෙන මම Arial කියන ෆොන්ට් එක තමයි මේකට පාවිච්චි කරන්නේ. Arial කියන එකට ගිහිල්ලා මම මේකේ Arial narrow italic කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ordinary level කියන එකේ මම මෙතෙන්දී narrow bold කියන එක පාවිච්චි කරනවා. bold italic කියන එක පාවිච්චි කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ subject ටික ඉවර වුණේ. දැන් මම මෙතෙන්දී මේ තුන select කරනවා. ඒ කියන්නේ අපේ general certification of ordinary level කියන එක සහ English language කියන එක. මෙන්න මේ තුනම select කරලා control G දීලා මේක group එකක් කරගෙන මේක අපි rename කරගන්නවා subjects txt කියලා. ඊට පස්සේ මම මේ coffee කියන එක ටිකක් උඩට අරන් එනවා. මොකද අපේ එක image එක හින්දා අපේ. ඊට පස්සේ මම මෙතන යටට ඇවිල්ලා මේ සර්ගේ නම ක්ලික් කරන් දාන්න තමයි යන්නේ. ඉතින් මට නමක් විදිහට මට දැන් මතක් වෙන්නේ නම් මම දාන්න නිලන්ත මාලක කියලා අවුලක් නැහැ නේද? මම මෙතෙන්දී Arial කියන එක Arial කියන ෆොන්ට් එක තමයි තාමත් පාවිච්චි කරන්නේ. මම ඒක දෙනවා Arial black කියන එකට. ඔයාලට කැමති ෆොන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතෙන්දී දෙනවා නිලන්ත කියලා. මේ විදිහට සිම්පල් ටයිප් කරාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මෙතෙන්ට ගිහලා කැපිටල් කරගන්න. හරි. නිලන්ත කියලා ටයිප් කරාට පස්සේ මම ඒක ඉමේජ් එකේ මැදට ගේනවා. හරිම මැද වුන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඇහි S මට්ටම මේ විදිහට වඩ පුළුවන් ඒක ඉමේජ් එකේ මැද හරියට ගෙනල්ලා ඒකම ඩුප්ලිකේට් එකක් අරගෙන ටිකක් පල්ලෙහාට ගන්න මේ විදිහට. ඊට පස්සේ මම ඒක වෙනස් කරනවා මාළ ගමුව කියන යාගේ second name එකට. ඊට පස්සේ මම ඒකේ කලර් එකත් වෙනස් කර ගන්නවා මේ විදිහට මගේ කහ පාටට. හරි. දැන් අපේ එක සයිඩ් එකක් වැඩි සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ මම මේකේ ලේ පැලට් එකට ඇවිල්ලා මේ නමත් සිලෙක්ට් කරනවා. teachers name කියලා. හරි. මම මෙතන subject txt කියන group එක select කරලා control T දීලා මේක චුට්ටක් මේ විදිහට පල්ලෙහාට ඇද ගන්නවා. ඊපස්සේ ටිකක් ලොකු කරනවා. හරි. දැන් මට හිතෙන්නේ මගේ මේ පැත්තේ side එකට ඔය වැඩ කරා හොදටම ඇති. ඊට පස්සේ මම මේ teachers name සහ subject name කියන දෙකම control J දීලා ඒවයි දෙකේම duplicate අරගෙන මේ විදිහට control T දීලා මේ පැත්තට ඇදගෙන එනවා. හරි. ඇදගෙන ආපු ගමන් අපේ English language කියන අපේ subject text ටික ඔක්කොම වෙනස් වුණා. ඒකට හේතුව තමයි අපි මෙතෙන්දී කළු පාට තමයි සම්පූර්ණ use කරලා තියෙන්නේ. මේ පැත්තේ black හින්දා ටික පේන්නේ නැතුව ගියා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලට subject txt copy කියලා අපි rename කරගත්ත group එක තියෙනවානේ. අන්න ඒක select කරලා keyboard එකේ T press කරලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් color එක ගන්න. ඒ color එක මෙන්න මෙතන තියෙන කහ පාටට හරවලා okay දෙන්න. හරි. එහෙම දුන්නාම හරි. කියන්නේ අපිට පුළුවන් ඒ group එක ඇතුළට එන්න. ඒ කියන්නේ subject txt copy කියන මෙන්න මේ group එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ text තුන select කරලා කහ පාට දෙන්න.
හරි කාබාර දුන්නට පස්සේ උනා කියන්නේ වැඩේ හරියට වෙලා ඊට පස්සේ මම මෙතන ලැන්ග්වේජ් කියන එකේ කලර් එක සුදු පාට වෙනස් කරනවා මෙන්න මේ general certification of ordinary level කියන එකේ කලර් එක white කරගන්නවා හරි දැන් වැඩේ ලස්සනයි ඊට පස්සේ මම කරන්නේ මෙතෙන්ට මගේ ඊළඟ ඉමේජ් එක දාගන්න එක මොකද මෙතන මැද ලොකු ස්පේස් එකක් තියෙනවා මම එතෙන්ට මගේ මෙන්න මේ කප් කියලා තියෙන ඊළඟ ඉමේජ් එක දාගන්නවා හරි මෙතෙන්දී ඔයාලට පේන ඇති මගේ මේ කප් කියන එකේ තියෙන ඉමේජ් එක. ඒ කියන්නේ මගේ මේ දෙවෙනි ඉමේජ් එක black and white නෙමෙයි. මෙතෙන්දී අපි two color design එකක් තමයි කරගන්නේ. නමුත් මේක black and white නෙමෙයි. මේක හින්දා අපිට මේක black and white වලට හරව ගන්න වෙනවා. ඒකට අපිට කරන්න තියෙන්නේ image කියන tab එකේ තියෙන adjustment කියලා එකක්. adjustment කියන එකේ black and white කියන එක ඔයාලා click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ tab එකේ okay දෙන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ image එක black and white වලට convert වෙලා තියෙන්නේ. එතකොට අපේ two color design එක ලස්සනට කරගන්න පුළුවන්. නැත්නම් මේක නිකම්ම four color විදිහට වෙනස් වෙනවා. sorry මේ මෙතෙන්දී two color design එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලට පුළුවන් black and white දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මෙතෙන්දී මේ image එක ටිකක් අපි මැද හරියට අරගෙන ඉන්න මෙතන ලොකු space එකක් තියෙනවා. අපි space එක නැති කරගන්න ඕන. එහෙම නැති කරගන්න ඕන හින්දා මම මෙතෙන්දි කරන්නේ මෙන්න මේ copy කියලා තියෙන teachers name copy කියලා තියෙන එක මෙහෙම select කරලා මේක ටිකක් උඩට ගන්නවා. හරි උඩට ගත්තට පස්සේ ඊට පස්සේ මට පුළුවන් subject text copy කියන එකත් මිද control T දීලා මෙන්න මෙහෙම පල්ලෙහාට ගේන්න. හරි ඒකත් පල්ලෙහාට ගෙනාවට පස්සේ අපේ වැඩේ ලස්සනට ඉවර වෙනවා. පුළුවන් තා ටිකක් මේ වෙයි position ටික adjust කරගන්න ගන්නට ගැලපෙන විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ අපේ image දෙකත් click කරලා ඒ දෙකත් group එකක් කරන්න image කියලා. හරි. ඊටමත් ලස්සනට සහ ඊටමත් පැහැදිලිව අපි අපේ design එක දැනට කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේන ඇති. ඊටමත් ලස්සනට අපි two color design එකක් කරා. ඉතින් ඔයාලට මේක මේ විදිහට customer ගේ අතට යවනවට වැඩිය හොඳයි ටිකක් මොකප් එකක් වගේ එකක් පාවිච්චි කරනවා නේද? කියන්නේ මේක ටියුට් එකකට වැද්දට පස්සේ කොහොමද ලස්සනට පේන්නේ කියලා. එතකොට කස්ටමර් ගිහිල්ලා හරි නිකන් හොඳට තේරෙනවා මොකද්ද මේකෙන් ඇත්තටම මේක කොහොමද print එකක් ආවට පස්සේ වෙන්නේ කියන එක. ඒ කියන්නේ අර මගේ thumbnail එකේ තිබ්බ විදිහට අන්න හදාගන්න හැක්කේ. එතකොට අපි අද කතා කරා තමයි ලස්සන two color design එකක් කොහොමද Photoshop පාවිච්චි කරලා ටියුට් කව එකක් විදිහට හදාගන්න කියන එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගැන ඉතාමත් හොඳ පැහැදීමක් ඇති සහ ඔයාලගේ Photoshop ගැන ඔයාලා නොදන්න දේවල් ඉගෙන ගන්න ඇති සමහර විට. එහෙම නැත්නම් ඔයාලගේ කාලය ඉතුරු කරගෙන ලස්සන වැඩක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම කාට හරි ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ ඩිසයින් එක කළා ඔයාලගේ අදහස් ටික අනිවාර්යෙන්ම කමෙන්ට් එකකින් අපිට දාන්න. අමතක කරන්න එපා SST පාලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කියලා. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් ඉම්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම තාක්ෂණික පිරුණු 2000